අයිබෝන් සුබදවසක් කැඩේ හබ් ශ්‍රී ලංකා YouTube නාලිකා සහෝදරයන් ඔබ සැමට. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් තමත් වැදගත් වෙන ප්‍රශ්න සහ පිළිතුරු අරන් ආවලා තියෙනවා. මෙතෙන්දී ඔයාලගේ සාමාන්‍ය දැනුම වර්ධනයට සාමාන්‍ය දැනුම ප්‍රශ්න සහ පිළිතුරු තමයි තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී ඔයාලට තප්පර 5ක් කාලයක් ලබා දෙනවා. ඒ වගේම පිළිතුරු 3කුත් ලබා දෙනවා. ඔයාලට තියෙන නිවැරදි පිළිතුරු තෝරන්න පමණයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම Audio Hub ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මේ channel එක හරහා නීති විද්‍යා ප්‍රවේශය, පළාත් හා ජාතික පොත්සල් කරු විභාග සඳහා සහ රජයේ සියලුම තරඟ විභාග සඳහා අවශ්‍ය වන දැනුම, අභියෝගතාවය නැත්නම් IQ කියලා අපි කියනවා. IQ සහ GK general knowledge සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු දිගටම අරන් එන අපි සූදානම්. ඒ නිසා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම share කරන්න, like කරලා comment කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ රබර් පරීක්ෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහෙද? රත්නපුර, අගලවත්ත, බතලේගොඩ. නිවැරදි පිළිතුර B අගලවත්ත. අනාදෘෂ්ටියකට අවශ්‍ය පෝෂක වර්ගය කුමක්ද? විටමින් A, විටමින් D, විටමින් B. පිළිතුර A විටමින් A. කොලොසියම් පිහිටා ඇත්තේ කුමන නගරයේද? මිලාන්, රෝමය, ලන්ඩන්. පිළිතුර B රෝමය. අධික අවුරුද්දකට දින කීයක් තිබේද? 365යි, 364යි, 366යි. නිවැරදි පිළිතුර C 366යි. ලෝ ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද? ක්‍රිකට්, පාපන්දු, බොක්සින්. පිළිතුර B පාපන්දු. ලෝ විශාලතම දූපත කුමක්ද? මාලදිවයින, ඔස්ට්‍රේලියාව, ග්‍රීන්ලන්තය. පිළිතුර C ග්‍රීන්ලන්තය. වැඩිහිටි මිනිසෙකුට සාමාන්‍යයෙන් දත් කීයක් තිබේද? 32යි, 34යි, 36යි. පිළිතුර A 32යි. සහරා කාන්තාරය පිහිටා ඇත්තේ කුමන මහද්වීපයේද? ආසියා, අප්‍රිකා, ऑस्ट्रेलिया।
නිවැරදි පිළිතුර B අප්‍රිකා මහද්වීපය. ප්‍රධාන වශයෙන් හිරු එළියෙන් ලබා ගන්නා විටමින් මොනවාද? විටමින් K, විටමින් A, විටමින් D. C. විටමින් D. සසන පද්ධතියේ ප්‍රධාන අවයවය කුමක්ද? පෙනහළු, අක්මාව, ආමාශය. නිවැරදි පිළිතුරේ පෙනහළු. පීසාහි ඇලවෙන කුළුණ පිහිටා ඇත්තේ කුමන රටේද? ග්‍රීසිය, හොන්කොන්, ඉතාලිය. නිවැරදි පිළිතුර C ඉතාලිය. මීමැස්සාට පාද කීයක් තිබේද? 8යි, 6යි, 4යි. නිවැරදි පිළිතුර B 6යි. හිරු නැගෙන දේශය ලෙස හඳුන්වන්නේ කුමන රටද? එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය. නිවැරදි පිළිතුරේ එංගලන්තය. විශාලතම කෝපි නිෂ්පාදන රට කුමක්ද? වියට්නාමය, චීනය, බ්‍රසීලය. නිවැරදි පිළිතුර C බ්‍රසීලය. වේගවත්ම ගොඩබිම වෙසෙන සත්වයා කවුද? පිළිතුරු අක්ෂයා, චීටා, කැන්ගරුවා. නිවැරදි පිළිතුර B චීටා. පෘථිවියේ සාගර කීයක් තිබේද? A 5යි, B 6යි, C 7යි. ඔබට ලැබෙනවා තත්පර 5ක් කාලයක් නිවැරදි පිළිතුර තීරීම සඳහා. පිළිතුර A 5යි. සුෂි යන ආහාරය ආරම්භ වූ රට කුමක්ද? චීනය, ඉන්දියාව, ජපානය. පිළිතුර C ජපානය. ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රිය කුමක්ද? අක්මාව, ආමාශය, සම.
නිවැරදි පිළිතුර C සම. ජපානයේ මුදල් ඒකකය කුමක්ද? යෙන්, ඩොලර්, රියාල්. නිවැරදි පිළිතුර A යෙන්. ශබ්ද දූෂණය මැනීමට යොදා ගන්නා ඒකකයක් වන්නේ? පිළිතුරු A hertz, B waves, C decibel. පිළිතුර C decibel. ඔයාලට මම ප්‍රශ්න 20ක් ගෙනාවා. ඔයාලා බලන්න ඔයාලගේ මේ ප්‍රශ්න 20න් කීයක් නිවැරදි වුණාද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලගේ නිවැරදි පිළිතුරු ගානන ප්‍රශ්න ගාන ඔයාලගේ බාගත් ලකුණු ගාන කමෙන්ට් කරලා යන්න මතක කරන්න බා කමෙන්ට් කරන්න. ඉදිරියට තවත් මේ වගේ ඔයාලන්ට දැනුමට වැදගත් වෙන වීඩියෝ ගෙනෙන්න සූදානම්. සුබ දවසක්.